පෝස්ට් එකක් දකිනවා මම. ඒකත් ස්ටේටස් වල යද්දි. ඒකේ තියෙනවා මෙහෙම. අපිට ඕනේ උනේ හැරි හර්මානි ආදරය කරනවා දකින්න. ඒත් ජේ.කේ රෝලින්ට ඕනේ උනේ දෙන්නව හැමදාටම යාළුවා වගේ තියන්න. පෝස්ට් එක. ඊට පස්සේ පටන් ගන්නවා මෙහෙම කවිය. හිතාදර රෝලින් මැතිනිය කියනවාද මට හේතුව. හැරි සහ හර්මයිනි සදාකාලික මිතුරන් පමණක්ම කළ. නිතරම ළඟින් ගැවසුන බැරිම තැනකදී වුණත් නැවතුන. අත් නොහැරේ අල්ලගත්තා මිතු දමේ දැත් පමණද. දකින්න හැම කෙනෙකුම ප්‍රේමය කියා රැවටුන. ඒ පෙමක් වේවායි පැතුම් හිත තුල ගැවසුන. හිතාදර රෝලින් මෙනවිය කියනවාද මට හේතුව. හැරි සහ හර්මයිනි සදාකාලික මිතුරන් පමණක්ම කළ. පොත් ටික කියවද්දි විතරක් නොව ෆිල්ම් ටික බලද්දී වුව මට අන්තිමට හිතුණ දේ නම් අපරාධේ ගැලපෙනම ජෝඩුව. පැටලෙන ඇඟිලි තුඩුවල වෙලා ගන්න අත්වල වැළඳ ගන්නා හිත්වල තිබුණේ මිතුදම විතරද. හිතාදර රෝලින් මැතිනිය කියනවාද මට හේතුව. හැරි සහ හර්මයිනි සදාකාලික මිතුරන් පමණක් කළ. එතනින් පස්සේ රෝලින් මෙනවි උත්තරේ දෙනවා මෙන්න මෙහෙම. හිතාදර ප්‍රිය මිතුරනි ඔබ හැමට වැඩියෙන් දුකක් බොහෝ කල් සිට ඒ ගැන නොකී වටමට පැවතුනි. එහෙත් මා ප්‍රිය සබඳිනි නොනගනු මැනවි මැසිවිලි. හැරි සහ හර්මයිනිට වුණත් හොඳම දේ මිතු දම වුණි. දකින්න හැම කෙනෙකුම ප්‍රේමය කියා රැවටුන. ඒ පෙමක් වේවායි පැතුම් මුව ගැවසුන. ඒ තරමුටම ගැලපුණ දෛවයෙන් නා මුණ ගැසීම කාලයක් මට පැවතුනි. මිතු දමත් පෙමත් මැද අන්තර්ක්‍රියා අන්තරාදායක විනි. එසේ නොවන්න අද වුණත් අප මිතුරන් වන්න ඉඩ විනි. අදහන්න මා සබඳිනි අදහන්න මා මිතුරනි හැරි හර්මයිනිට වුණත් හොඳම දේ මිතු දම වුණි. මිතු ආදරයටත් වැඩි බැඳීමක් මිතුරුකම වෙන්න බැරිද? මිතුරුකම කියලා පිටට පෙනුනේ ආදරය වෙන්න බැරිද?